ආයිබෝවන් ඒ වගේම ලැබුවා වූ නව වසර සුබ නව වසරක් වෙන්න කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 වර්ෂයේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සහ ඒ වගේම ගුරුවරුන්ගේ විශේෂ මාතෘකාවක් වුණේ පාසල පැවැත්වෙන කාලය පිළිබඳව. ඒ කියන්නේ පාසල සාමාන්‍යයෙන් 7:30 සිට 1:30 දක්වානේ පැවැත්වෙන්නේ පුතේ. නමුත් අලුත් නව විෂය නිර්දේශයත් එක්ක එහෙම නැත්නම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක පාසල් පැවැත්වෙන කාලය 7:30 සිට 2 දක්වා දීර්ඝ කළා තමයි තිබුණේ. නමුත් අද දවසේ ජනවාරි 1 වෙනි දවසේ ජනවාරි 1 වෙනිදා 2026 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා අලුත් තීරණයක් අරන් තියෙනවා. අපි බලමු මේ මොනවාද මේ අලුත් තීරණ කියලා. එහෙනම් ඔන්න බලන්න පුතේ. ඔයාලට පේනවා ඇති පාසල් අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් කියන විශේෂ ලියුමක් තියෙන ඔන්න. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. ඒකේ සටහන් කරලා තියෙනවා. රට තුල උද්ගත වූ ආපදා තත්ත්වයේ සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදු වී ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින් පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත්වන තුරු 2026 වර්ෂයේ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට මෙම අමාත්‍යාංශය විසින් තීරණය කරන ලදී. ඒ කියන්නේ ඔන්න කියන්න තියෙන්නේ 7:30 සිට 1:30 දක්වා තමයි සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන්නේ. වෙනසක් කරන්නේ නැහැ කියලා තමයි අමාත්‍යාංශයෙන් කියලා තියෙන්නේ. මේ තියෙන තත්ත්වයක් එක්ක සාමාන්‍ය අතට අලාභ හානි වෙච්ච මාර්ග සහ ඒ පාසල් සාමාන්‍ය අතට පත්වන තුරු කාලය දීර්ඝ කිරීමක් සිදුවන්නේ නැහැ කියලා තමයි කියන්නේ. කෙටියෙන් කියනවා නම් මේ ජනවාරි මාසයේදී විශේෂයෙන්ම පාසල් පැවැත්වෙන වෙලාව වෙනස් වෙන්නේ නැහැ. මෙතන කියලා තියෙනවා 2026 වර්ෂය තුල 5-13 ශ්‍රේණි සඳහා පාසල් කාලය සාමාන්‍ය පරිදි 7:30 සිට 1:30 තෙක් තමයි පැවැත්වෙන්නේ. එතකොට අනිත් පාසල් වල ජනවාරි 5 වෙනිදා පාසල් ආරම්භ වීම නියමිතයි. ඒ කියන්නේ සියලුම රජයේ අනුමත පාසල් ඒ වගේම පෞද්ගලික පාසල් පිරිවෙන් ජනවාරි මාසේ 5 වෙනිදා පළමු වාරය ආරම්භ වෙනවා. 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 7යි. මොකද නැත්නම් පුතේ අර අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක වැඩ කටයුතු කරන්න අපහසු වෙනවා. මොකද ඔයාලා දන්නවා 6 ශ්‍රේණියට කාලච්ඡේද 7කට තමයි හදලා තිබුණේ ඒ ටයිම් ටේබල් එක. ඉතින් ඒ විදිහටම අනිත් ශ්‍රේණි වලටත් කාලච්ඡේද 7කට ඔන්න වෙනස් කරලා තියෙනවා. ඒ වෙනස සාමාන්‍ය විදිහටම තියෙනවා. ඒතර ඔයාලට පේනවා ඇති එක් කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45ක් තිබි මිනිත්තු 50ක් ඔයාලට මතක ඇති. උන් ඒක 45 දක්වා අඩු කරලා තියෙනවා. ඉතින් එතනත් යම් කිසි වෙනසක් ඔයාලට පේන්න තියෙනවා ඇති. right. ඊට පස්සේ ගත්තොත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය දක්වා 2026 වර්ෂයේදී වසරේදී ක්‍රියාත්මක වේ. 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය කියන ශ්‍රේණි දෙකට පමණයි අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඔයාලා දන්නවා මේ වෙනකොටත්. 1 ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය 2026 ජනවාරි 5 වෙනි දින ආරම්භ වන අතර විධිමත් ලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ ජනවාරි 29 වෙනිදා. එතකොට 1 ශ්‍රේණියේ විධිමත් විදියට අධ්‍යාපන කටයුතු ආරම්භ වෙන්නේ ජනවාරි මාස 29 වෙනි දින. 1 ශ්‍රේණියට දාලා ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියට දාලා ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වීමට පෙර සිසුන්ට ලබා දී අවසන් කිරීමට කටයුතු සලසා ඇත. ඒ වගේම ඔන්න මට තව දෙයක් කියන්න තිබුණා. ඒ තමයි 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් ලෙස ආරම්භ වන්නේ ජනවාරි මාස 21 වෙනිදා. 21 වෙනිදා තමයි විධිමත් විදියට අධ්‍යයන කටයුතු ආරම්භ වෙන්නේ. ඒතර අනිකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළපොත් මේ වන විට බෙදා අවසන් කර ඇත. ඒතර අනිත් ශ්‍රේණි වල පුතේ විෂය නිර්දේශයේ වෙනසක් වෙන්නේ නැහැනේ. ඒකේ ඒ හින්දා පරණ පොත් තුනක් භාවිතා කරන්න පුළුවන්. 2016 සිට සිදු වෙනස්කම් තමයි මේ ශ්‍රේණි වලට අදාළ වෙන්නේ. 1 සහ 6 ශ්‍රේණි දෙක සඳහා තමයි මේ අලුත් මොඩියුල් ක්‍රමය යටතේ නව පොත් ඔයාලට මොඩියුල් ලැබෙන්න නියමිතව තියෙන්නේ. ඒවා ලබා දෙනවා කියලා තියෙනවා 21 වෙනිදාට පෙර. මොකද 21 වෙනිදා තමයි නිල වශයෙන් ඒ ඉගෙනුම් කටයුතු ආරම්භ වෙන්නේ. හරි. උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 වෙනි දින සිට 20 වෙනි දින දක්වා පැවැත්වීමට නියමිතයි. හරි. right. මේ සම්බන්ධයෙන් වෙන සවිස්තරාත්මක චක්‍රලයේදී ජනවාරි 2 වෙනිදා ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වෙනස්කම් තමයි අලුත් අධ්‍යාපන වර්ෂයේ නැත්නම් නව වර්ෂයේදී සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලා දන්නවා 2026 ජනවාරි මාසේ 5 වෙනිදා ඉඳන් අලුත් නව අධ්‍යාපන වර්ෂය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකේ නිල වශයෙන් 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණියේ කටයුතු ඉගෙනීම් කටයුතු ආරම්භ වෙන්නේ ජනවාරි මාසේ 21 වෙනිදා කියලා තමයි සටහන් වෙන්නේ. ඔන්න ඔය වගේ අලුත් අධ්‍යාපනික සම්බන්ධ විස්තර දැනගන්න ඕන. පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ආයෙත් දවසක හමු. සුබ නව වසරක් වේවා සුබ අනාගතයක්. ගිලෙන්නම් පුතේ. අයබෝවන්.